QR ක්‍රමය නිසා ජනතාවට විඳින්න වෙන දුක ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. හැබැයි මට හිතෙනවා මේ වෙලාවේ අනුර කුමාර නිකම් විපක්ෂ නායකයා වෙලා ඉඳලා වසන්ත සමරසිංහ විපක්ෂ මන්ත්‍රී වෙලා ඉඳලා බික්කුච්චන් විපක්ෂ මන්ත්‍රී වෙලා හිටියානම් ලාල්කාන්ත විපක්ෂ මන්ත්‍රීලා හිටියානම් දෙන ටෝක් ටික Central Finance Leasing Knowledge තප්පුතාන් සමහර മന്ത്രിවරු විහිළු සහගතව කිව්වා පොල්ලෙලි ටිකක් හරිද මේ අපිට ප්‍රශ්නයක් නැහැ අපි ගන්න සිංගප්පූරුවෙන් තමයි තෙල් කියලා. සිංගප්පූරුවේ කරන්නේ සිංගප්පූරු මිල දර්ශකයට අනුව තෙල් මිල දී ගැනීම. ඉතින් එහෙම ගැටලුවක් නැත්තම් මට තේරෙන්නේ නැහැ තෙල් සැපයුම හරියට තියෙනවා නම් QR කෝඩ් එකක් දාන්න ඕන ඇයි කිලිවරලා. මොකද හේතුව මේ QR කෝඩ් එක දැමීමෙන් work from home එක පැත්තකින් තියමුකෝ ලංකාවේ සංචාරක කර්මාන්තේ කඩන් වැටෙනවා. ඊළඟට කෘෂි කර්මාන්තේ කඩන් වැටෙනවා. ඊළඟට දීවර කර්මාන්තේ කඩන් වැටෙනවා. Uber කර්මාන්තේ කඩන් වැටෙනවා. එදිනදා ව්‍යාපාර කඩන් වැටෙනවා. රෙස්ටෝරන්ට් කඩන් වැටෙනවා. ඊළඟට කාන්තාවන්ට එක මිටට ගිහිල්ලා ඉස්සරහට සිද්ධ වෙනවා කනකර බඩු ටික උකස් කරන්න සිද්ධ වෙනවා. හරිද? එක මිටට ගිහිල්ලා තියන්න වෙන්නේ. ඒක තනියෙන් නෙමෙයි. හොඳේ. එතකොට ඒ ඔක්කොම වෙනවා මේක ගෙනාවහම. හරිද? එතකොට ඒ ඇස්සේ මාලිමාවේ ඩෝබිල ටික කැම්පේන් එකක් පටන් අරන් තියෙනවා. ඒ කාලේ මේ තෙල් තිබ්බා. හැබැයි සල්ලි තිබ්බේ නැති හින්දා තමයි තෙල් ගේන්න බැරුනේ. දැන් සල්ලි තියෙනවා. තෙල් තමයි නැත්තේ කියලා. මතක නැද දන්න ඒ කාලේ කොවිඩ් ආපුවා මුළු ලෝකෙම ලොක්ඩවුන් වෙලා තිබ්බේ. හරිද? ඉතින් මම ඒ සම්බන්ධව අමුතුවෙන් මේව කරන්න යන්නෙත් නැහැ. මේ වෙලාවේ QR දාලා හරි මොන හරි කරලා තෙල් පරිභෝජනය සීමා කරන්න සිද්ධ වෙනවා කියන යථාර්ථය දක්ෂිණාංශික කඳවුරේ අපි ඇත්ත පිළිගන්න අපිට පිළිගන්න සිද්ධ වෙනවා. දැන් පුදුම වැඩේ කියන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක වැසිකිළියන්නත් දුවන් එනවා පාර්ලිමේන්තුවට. හැබැයි අද මේ මොහොත වෙනකන් එක වචනයක් ගල්ලංගුරු වංචාව ගැන කතා කරලා නැහැ. දැන් අපි ඇත්ත වශයෙන්ම කියන්න ඕන දැන් තෙල් අර්බුදයක් ඇවිල්ලා මිනිස්සු පෝලිං වල ඉඳද්දි වාහන වලට තෙල් නැතුව ඉද්දද්දි කර්මාන්ත කඩන් වැටෙද්දි ව්‍යාපාර කඩන් වැටෙද්දි ආර්ථිකය සමතලා වෙලා යද්දි හරිද මේ යුද්ධයේ නිසා අපේ විදේශ ප්‍රේෂණ වලට බලපෑමක් ඇවිල්ලා ඒ වගේම සංචාර කර්මාන්තයට බලපෑම ඇවිල්ලා අපනයනයට බලපෑම ඇවිල්ලා මොකද ඩොලර් ආදායම් එන මාර්ග 4න් 3ක්ම වැහිලා තියෙනවා එකක් කොහොමද ඍජු විදේශ ආයෝජන මේ ආණ්ඩුව ආවයින් පස්සේ ආවේ නැනේ කොහොමද හරිද ඒ නිසා විශාල අනතුරක අපි මුහුණ දීලා ඉන්න වෙලාවක දැන් ආණ්ඩුවට හැකියාව තිබ්බා හරිද රුපියල් වලින් පුරවලා තියෙනවනේ භාණ්ඩාගාරය හරිද මේ භාණ්ඩාගාරේ තියෙන රුපියල් ටික මේ කොටයට තියාගෙන බුදියන්නද හරිද රජයට පුළුවන්කම තියෙනවා නැවෙන් බාන ගානට තෙල් දෙනවා කියපු මේ ආණ්ඩුවට එහෙම දෙන්න බැරි බව අපි දන්නවා හැබැයි රජය ගහන බදු අඩු කරන්න පුළුවන් බදු අඩු කරලා ජනතාවට සහනයක් දෙන්න පුළුවන් බදු අඩු කරන්නේ නැතුව රනිල් වික්‍රමසිංහටත් එහා ගිහිල්ලා මේ රටේ ජනතාවගේ රීරි මාංශ උරා බොනෝ වගේ බදු ගහලා තියෙන්නේ මේ බදු අයින් කරන්නේ නැත්තේයි කියලා අපි අහන්න කැමතියි ලංකාවේ විදුලි බලයෙන් 40%ක් පමණ ලබා දෙන්නේ ලක්විජය බලාගාරයෙන් හරිද එතකොට ඒකේ මෙගාවොට් 300 නිෂ්පාදනය වෙනකොට දැන් 99ක් ඇවිල්ලා තියෙනවා 99ම ෆේල් ප්‍රමිතියෙන් බාලා මේවා ගෙනල්ලා තියෙන්නේ හරිද පෙරේද වෙනකොට මෙගාවොට් 300ක් නිෂ්පාදනය කරන ලක්විජය බලාගාරය මේ පළමුදා මෙගාවොට් 130යි පෙරේදා මෙගාවොට් 135ක් අඩුවෙන් කියන්නේ පෙරේදා 130 පළමුදා 130ක් අඩුවෙන් පෙරේදා 135ක් අඩුවෙන් ඊයේ වෙනකොට 132ක් අඩුවෙන්. එතකොට මෙහෙම ගියොත් අනිවාර්යයෙන්ම සැලකිය යුතු කාලයක් පැය 4-5ක් පමණ වෙන්න පුළුවන්. ලබන මාසෙල කරන් කපන්න වෙනවාමයි. දැන් මේකට ඩෝබිල ගහයි. නමුත් තිත්ත ඇත්ත අපි කියන්නේ. 9 වෙනි නැව ආවයින් පස්සේ මේ වෙනකන් නැව ඇවිල්ලා නැහැ. අප්‍රේල් මාසේ 22 වෙනිදා වෙනකොට නැව 25ක් එන්න ඕන ඉහළ ප්‍රමිතිය ඒවා අකණ්ඩ විදුලි සැපයුමක් ලබා දෙන්න. එතකොට ගෙනල්ලා තියෙන නැව් 9ම බාලනම් ඒකෙන් 40%ක් විතර විදුලි උත්පාදනය අඩු වෙනවා නම් හරිද? ඉතුරු නැව් ටික එන්නේ නැත්තම් දැන් තියෙන තත්ත්වය අනුව විදුලි ඉහළ පරිභෝජනයක් තියෙන අපේ රටට විදුලි බලයෙන් නිෂ්පාදනය කරන තෙල් වලින් නිෂ්පාදනය කරන විදුලි බිලත් මිලදී ගැනීමේ හැකියාවක් තියනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍යයෙන් ඉස්සර මේ තෙල් මිල වැඩි වෙන්න කලින් රුපියල් 65ක විතර ප්‍රමාණයකට තමයි ඩීසල් වලින් නිපදවන විදුලිය එකයි මිලදී ගත්තේ. එතකොට දැන් තෙල් අඩු නම් මේ ලක්විජය බලාගාරයේ ගල්ලංගුළු බාලවීම නිසා නැතිවෙන විදුලිය ඩීසල් වලින් මිලදී ගැනීමට නිෂ්පාදනය කරගෙනට හැකියාවක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. එහෙම නිෂ්පාදනය කෙරුවත් රුපියල් 100ක විතර අගයකට විතර මේක යන්න ඕන. එහෙම ගියොත් එහෙම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම කරන් කපන එකට අමතරව විදුලි බිලත් වැඩි කරන්න වෙනවා. එතකොට ගහෙන් වැටිච්ච මිනිහට ගුණා යන්න වගේ වැඩක් තමයි මේ ලොරි ටෝක්කාරයෝ ටික කරන්න වෙන්නේ. ඡන්දේ දුන්නු අය, ඡන්දේ නොදුන්නු අය, කඩේ ගිය අය, කඩේ නොගිය අය, ඩෝබිලා ටික ඇත්ත තේරුම් ගත්ත කට්ටිය හැම එක්කෙනාම දුක් විඳිනවා. අනුන්ගේ කලිසම ඇඳගෙන තමන්ගේ වගේ අගයට ඇඳගෙන යන කට්ටිය ඉන්නේ.
හරිද? ඒ වගේ තමයි මේ ආණ්ඩුව. හැබැයි එකම දේ මේගොල්ලෝ කලිසම දාගන්න දන්න වුණාට බෙල්ට් එක දාන්න දන්නේ නැහැ. ටිකක් දුර යනකොට කලිසම පාත් වෙනවා. එතකොට හෙළුව පේනවා. විදුලි බල ඇමතිවරයා මේ ගල්ලංගුරු වංචාවට ඍජුවම වක් කියන්න ඕන. ඔහුට පෝර සංස්ථාවේ වැඩ කරද්දී තිබිච්ච දූෂණ චෝදනා සම්බන්ධව අල්ලස් කොමිසම නඩු පවරලා තියෙනවා. හරිද? රාජ්‍ය සේවකයන්ට නඩුවක් තියෙනවා නම් උසාවියේ සේවයේ මේ ඉන්න බෑ. වැඩදහනමට ලක් වෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න ඇමතිවරයාත් රාජ්‍ය සේවකයෙක්. ඔහු වැඩදහනමට ලක් විය යුතුයි. ඔහු ලක් නොවන්නේ ඇයි? දැන් අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට මේක පේන්නේ නැද්ද? මේක දන්නේ නැද්ද? බොරුවක්නේ. දැන් PUCSL වාර්තාව අනුව නැව් 9 පාඩුව කීයද? මිලියන 8497ක්. ලක්ෂ 84970ක් ගල්ලංගුරු ගෙන්වීමේ පාඩුව. දැන් ඒ තෙල් මිල වැඩි වෙන්න කලින් වැඩි මිලට තෙල් අරගෙන මේ ඩීසල් වලින් විදුලිය නිෂ්පාදනය කෙරුවොත් මේ පාඩුව මේ වගේ තව 120කින් විතර වැඩි කරන්න වෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ වැඩි මිලට හරි විදුලිය නිපදවන්න බෑ ඩීසල් වලින් මේ තියෙන තත්ත්වය අනුව. මොකද ඔය කය ගැහුවට නැව් දෙකයි ඇවිල්ලා තියෙන තාම මේ මාසෙට. හරිද? මන් දන්නේ නැහැ තුන්වෙනි නැවක් එනවද නැද්ද? සාමාන්‍යයෙන් CPC එකට මාසෙකට 5ක් ඕන. ජනාධිපතිතුමා කියනවා මං තෙල්ලින් වල අයිතිකාරයෙක් නෙමෙයි. මම මේ තෙල් වල ඒජන්ට් නෙමෙයි කියලා. එතකොට ඒ දවස්වල කතා කරේ හිටපු පාලකයෝ තෙල්ලින් අයිතිකාරයෝ වගේනේ. හරිද? තෙල්ලින් ඒජන්ට්යෝ වගේනේ. හරිද? දැන් හොඳම වැඩේ තමයි පෙර කතා කරපුවා මෙනෙහි කර ඉන්න කියලා අපි කියන්න කැමති. ඒ නිසා අපි ස්වාධීන අපක්ෂපාතී මිනිස්සුන්ගෙන් ඉල්ලීමක් කරනවා වැඩි ඈතට යන්න එපා. 2022 2024 කාලය තුල මේ ආණ්ඩුවේ අය වේදිකාවල මාධ්‍ය හමුවල කියපු ටික පොඩ්ඩක් Facebook එකේ YouTube එකේ පල්ලෙහාට ගිහිල්ලා හොයලා බලන්න. අපි කියන දේ බොරුද ඇත්තද කියන එක විතරයි අපි කියන්න කැමති. පාර්ලිමේන්තු මන්ත්‍රීට පයින් යන්න කියලාද කියන්නේ පාර්ලිමේන්තුවට? හරි කියන්නකෝ JP කට්ටියට එන්න කිලිවරලා. අර දැන් එන්නේ ඔක්කොම BMW Benz වල එන්න ඇමතිලා ඔක්කොම පාර්ලිමේන්තුවට. ඕන්න ෆොටෝ ගාලා දෙන්නම් වීඩියෝ කරලා. හරි ඉතින් ඒක තමයි කියන්නේ. දැන් ඔයගොල්ලෝ කියනවා නම් අර්බුදේ වෙලා ආවේ. දැන් ආණ්ඩුව මේ ආණ්ඩුවේ ඉන්න කට්ටිය තමයි කිව්වේ ජනතාවට නොලැබෙන කිසි දෙයක් අපිට එපා කියලා. ජනතාව තෙල් පොලිමේ ඉන්නව නම් පාර්ලිමේන්තු මන්ත්‍රීලා තෙල් පොලිමේ ඉන්න ඕන. ඔව්. ඉතින් ඉස්සෙල්ලා 159ට යන්න කියන තෙල් පොලිමට. හරිද? ඒගොල්ලන්ට ඉඳලා පෙන්නන්න කියන්නේ. දැන් අර මේ ජනතාව බස් එකේ එනවනම් පාර්ලිමේන්තු මන්ත්‍රී බස් එකේ එන්න ඕන කියලා ඒවල කිව්වේ. දැන් අර එන්නේ ඇමතිලා ඔක්කොම BMW 7 සීරීස් වල එනවා, Prado වල එනවා, V8 වල එනවා. හරිද? ඒ ටික අරගෙන යන්න කියන පොලිමට. ඉතින් මේ පාර්ලිමේන්තුවත් work from home වලින් දාලා Zoom වලින් දාන්න පුළුවන් එහෙමනම්. හැබැයි ගොවියටත් work from home කරන්න කියන්න, දීවරයටත් work from home කරන්න කියන්න, three wheel එකට work from home කරන්න කියන්න, restaurant එකට work from home කරන්න කියන්න, Uber එකට work from home කරන්න කියන්න. ගොන් කතානේ. සතියට කාර් එකට ලීටර් 15ක් තෙල් දීලා ඉවර වෙලා 15ක් දුන්නාම දවස් 7කට එතකොට ඒක බෙදන දවසට ලීටර් 2යි. හරිද? කොහමද පාර්ලිමේන්තුව යන්නේ? මේක පාර්ලිමේන්තුවට මේ යන එකට වඩා අපිට තෙල් ගන්න එකට වඩා මිනිස්සු මේ බලන්නකො අර පෝලිං වල ඉන්න විදිය. ඔයාගේ බයික් එකට තෙල් කීයද හම්බෙන්නේ? අපි මාලිමාවට කියලා 3 wheel ඉස්ට් වල ස්ටිකර් ගහන් හිටපු මල්ලිලා ටික පෝලිමේ ඉන්න විදිය බලන්නකෝ. පව් අපිට දුකයි ඒ අය ගැන. දැන් ස්ටිකර් නැහැ. සෝෂල් මීඩියා එක කොමෙන්ට් බලකායක් දාගෙන ඉන්නව දැන්. මේක මතේ හරවන්න පුළුවන්ද කියලා බලන්න කොමෙන්ට් බලකායකුයි මේ එකක් දෙකක් මාධ්‍යයත් අරගෙන මේව බලනවා. ඒක හරියන්නේ නැහැ. ක්‍රෙඩිබිලිටි එක කුඩු පට්ටම් වෙලා ඉවරයි. කුෂිකර්මාන්තේ කොහොමද work from home වලින් කරන්න කියලා අහන්න. දීවර කර්මාන්තේ work from home වලින් කරන්නේ කොහොමද කියලා අහන්න. three wheel කර්මාන්තේ work from home වලින් කරන්නේ කොහොමද කියලා අහන්න. Uber කර්මාන්තේ work from home වලින් කොහොමද කරන්න කියලා අහන්න. restaurant කොහොමද work from home වලින් ගෙනියන්නේ කියලා අහන්න. කැබිනට් මාධ්‍ය හැමෝටම තෙල් ටිකක් දෙයි.